ලොක්ක අර බලන්නකෝ අර බස් එක ඔස්සේ පුදාපි මොකද කියන්නේ ඒක නන්නේමයි ඒ වගේ වැඩවලට තමයි අවධානය තියාගන්න ඕනේ මොකද හොරුන්ගේ හැමතිස්සෙම උකුස්සෙක්ගේ වගේ වෙන්න ඕනේ එතකොට තමයි අපිට ඕනේ හොරකම කාටවත් පේන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙන්නේ දැන් ඉතින් හැමෝම තමන් ළඟ තියෙන මුදු සල්ලි සේරම මගේ ළඟට දෙනවා මොකද ලොක්කා භූතයෙන්ගේ මොනවා මංකොල්ල කන්නේද ආවේ බය වෙන්න එපා මොකද නැත්තේ මොකටද බය නැත්තේ භූතයෝ මිනිස්සුක බය කරන භූතයෝ ජීවිතේ පළවෙනි වතාවට අපි දැක්කේ ඇත්තටම අපි භූතයෝ නෙමෙයි අපි මේ ටීවී channel එකකින් මේක ප්‍රෑන්ක් එකක් මේක අපේ channel එකේ යන ප්‍රෝග්‍රෑම් වලින් අලුත්ම එකක් ඕගොල්ලෝ තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකට අවුණු පළවෙනි කට්ටිය පේනව නේද පිටිපස්සේ කැමරාව පරාදේ නිකන්වත් ඔයාලා අපිට බය වුණේ නැත්නම් ලක්ෂ 5ක් දෙන්න හිටියේ වැඩි කියන්නේ ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් හරකා එහෙනම් අර සූටියවයි මාටියවයි හරක කරලා පෙන්නනවකෝ මං ඔයාලට ලක්ෂ 5ක් දෙනවා මොකද කියන්නේ මරුනේ ඒක නම් නියම චැලෙන්ජ් එක නමත් නියමට ගැලපෙනවා ඒත් ඉතින් ඒක හිතන තරම් නම් ලේසි වැඩක් නෙවෙයි සූටියයි මාටියයි හරිම කපටි අයියෝ ඒ ගැන හිතන්න එපා අපේ යාළුවෝ කට්ටිය ඒගොල්ලන් එක්කන් එයි අනික ඉතින් යාළුවෝ අතර මේ තරඟ තිබ්බම ඒක කොයිතරම් ෂෝක්ද ඕකේ හරි එහෙනම් හරි ඕගොල්ලෝ එහෙනම් එකපාරක් හරි සූටියවයි මාටියවයි හරක කරලා පෙන්නන්නකෝ ඒ මොනොත් මං ඕගලන්ට ලක්ෂ 5ක් නෙවෙයි ඔක්කොම ලක්ෂ 10ක් දෙනවා දැන් ඉතින් සූටියයි මාටියයි හරක වගේ වෙයි නියමිත තියයි මට හරිම සතුටුයි වන්සේරම විස්තරේ බලාගෙන හිටියේ ඕගොල්ලන්ව කොනාට අල්ලන්නේ හදන්නේ එහෙම නෝනේ ඒ වුණාට ඔයා කොහොමද ඔය විස්තරي හරියටම දැනගත්තේ බැරිව දැම්මලා අපිව බය කරලා එයා හදන්නේ සල්ලි ටික තියාගන්නේ නේ බැරිව දැම්මලා බය කියලා නෙමෙයි මාටින් මෙතන වෙන්නේ ඒගොල්ලෝ කරන්නේ යන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ඒකේ කට්ටියට පුළුවන් ඕන කෙනෙක්ව කොනාට අල්ලන්න හැබැයි ජෝන් කිව්වා ඕගොල්ලන්ව කොනාට ඇන්දුවොත් ඒගොල්ලන්ට ඔලොක්කු ගන්නක් දෙනවා කියලා හා ඒගොල්ලෝ ඕගොල්ලන්ව කොහොම හරි කොනාට අන්දයි කොහොම හරි ඔව් අනිවා ඇත්තද ඒකට වෙන්නේ යන්නේ ඕකේ ඉන්ස්පෙක්ටර් මහත්තයා හරි ආවොත් එතකොට බලාගමු ඊට පස්සේ අපිට හම්බෙන කිසිම අමුත්තෙක් එක්ක අපේ කිසිම ඇයි හොඳයියක් නැහැ කිසිම ගනුදෙනුවක් නැහැ හැබැයි ඉන්ස්පෙක්ටර් මහත්තයෝ ඔයාට බොහොම ස්තුතියි අපිට මේ විස්තරය කිව්වට හොඳයි බලමුකෝ ජෝන අපි වන්දලා ලක්ෂ ගාණක් ගන්න හැටි ආව් බලමුකෝ අයියෝ බේරගන්නේ අයියෝ බීරුවත් මේ කරන්නේ බේරෙන්නේ නැද්ද අයියෝ බේරගන්න අයියෝ අයියා අනේ සූටියෝ මාටියෝ මේ තමයි මගේ කෝච් තාකූර් මහත්තයා තාකූර් මහත්තයා බලා ගන්න අපිට උදව් කරන්නේ නැති මිනිස්සුන්ට මම මොකද්ද කරන්නේ කියලා ඕඹලා අනේ සූටියෝ මේක නම් ඒ වගේ ඇඳිල්ලක් නෙමෙයි වගේ මට පේන විදිහට මේ එන්න පොට හොඳ නෑ වගේ මම යනවා බයි අනේ අයිය ගහන්න නම් එපා මන් ලෙඩා දුකා ලස්සන තැනකට වැටෙමු නේද මාත්‍යෝ
අනේ සෝටියෝ මාටියෝ මගේ අතිසාර මිත්‍රයෝ දෙන්න මාර ප්‍රශ්නයක් තමයි උනේ මගේ විද්‍යාගාරය ඇතුලේ මම පොඩි පරීක්ෂණයක් කරන්න ගිහින් පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ දැන් ඒක පුපුරන්න යන්නේ දුවේ එයා අපි වන්දන්න හදන්නේ අපි අඳින්නේ මහත්තුන් ඕනනම් දුවන්නේ අපි නම් දුවන්නේ පුපුරන එක පුපුරයි දෙදුණු පාටේ මූණ ඔබේ කිව්වලු කවුදනේ ඔයාලා කියන්නකෝ මේ ඉන්නේ සූටියයි මාතිය තමයි මේ ඉන්නේ මාතිය එතකොට මේ ඉන්නේ සූටිය මට තවම තේරුම් ගන්න බැරි ඔයාලා මොකද්ද මේ කරන්න කියලා ඇයි අනේ ඔය ඇඳුනා කියලා කියව යන්න මට තේරෙන්නේ අප්පා මොකක්ද මේ ජීවිතේ ගෙදර ගියොත් අපු නැසි මගේ හිටියොත් ඕන නැසි කිව්වා ගැලවීමක් නෑ කට්ටිය ෂේප් එකේ බස් එකෙන් බෑලා ඔය අතේ මිටේ තියෙන දේවල් අපේ අතේ කුලි කරලා ගියා නම් හරි ඒක මං කරත් හොඳයි මගේ නම තමයි ජෝන්ගේ ඩෝන් ඔයත් ඉතින් ඩෝන් මමත් ඇවිල්ලා ජෝන් බාගේ අපි දෙන්න මේ නගරේ කොල්ල කාලා දාමු මොකද කියන්නේ යනවා තව කොහෙන් හරි මංගොල්ල කාලා අපිට ගෙනල්ලා දෙනවා ඔය තට්ටිය දෙන්න ඔය තමුන්ගේ බර්ස් වල තියෙන දේවල් සේරම ටික දැන් ඇදලා දුන්නොත් හොඳයි එහෙම නොකළොත් වෙන දේ දන්නවද තමුන් දෙන්නගේ තට්ට පැලෙන්න වැඩි තියෙනවා අපි මේ නම් අපි වන්දන්න තමයි හදන්නේ කොහේ හරි කැමරාවක් අටෝල ඇති ඔයා හරි සූටියෝ අපි දැන් බය වෙන්නේ නරකයි බය වුණොත් නිකම්ම ලැජ්ජ වෙන්නේ ඒයි ඔහෙලා මොනවද ඔය කුටු ගන්න ඔතෙන් වෙලා ලොක්කා කියපු දේ ඇහුණනේ දෙන්නටම වෙඩි තියනවා තුවක්කු දික් කරන්න කාටද බැරි වෙඩි තියනවා කියලා කියන්න කාටද බැරි ඒ වුණාට අපි නම් බය වෙන්නේ නෑ මල්ලි ඕවට මගේ ලක්ෂ 5ක් වටිනා තුවක්කුව කැඩුවා නේද ඔහෙලා අපේ ලක්ෂ 5ක් වටින මේ ඉම්පෝර්ටඩ් තුවක්කුව කැඩුවා නේද තමුන්ලා දැම්මම සමාව ගන්න ඕන ඔහෙලා එම සමාව අරන් ඔහෙලාගේ අතේ තියෙන පිච්චෙම අපිට දීලා යන්න ඕනේ තේරුණාද හරි ඉවසීමේ සීමාවක් තියෙනවා. කබල් ටීවී කාරයෝ ඉස්සරහ දන ගහන නළුව නෙමෙයි අපි. තේරුණාද? ඒවට වෙනම ටීවී තියෙනවා. දැන් කවුද මෙයාලට අපි මෙයාලව අන්දනවා කියන්නේ? කියනවාකෝ. මෙයාලට වෙඩි තියලා දානවා. මගේ නම ලකි ඉන්ස්පෙක්ටර් ලකි මේ ලකිගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් ඒක ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ අනේ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ කියන්නකෝ කවුද මෙයාලව අන්දලා තියන්නේ කවුද අනේ කොහෙද ඔව් මෙන්න මං කියන්නම් මොකද උනේ කියලා අපි මේ වගේම වැඩක් කරනවා අපේ ටීවී ෂෝ එකකට අපිට ඕන ෂූටින් මේ මාටින් මේ වැඩසටහන සහභාගී කරගන්න හැබැයි මේ නම් සිද්ධ උනේ අපේ ටීවී ෂෝ එකක් නෙමෙයි ඔයාලා ගැහුවේ මේ ඇත්තම මැරෙන්න හැමදාම ඇයි දෛවය මේගොල්ලන්ට විතරක් උදව් කරන්නේ ඒ ඕමින්නවා ඒ පැනගත්ත නේද ජෝනා ඒ මේ මිනිස්සුක දාලා පැනගත්ත නේද හොරගෙඩියා ඕම ඉන්නයි කිව්වේ පොලිස් දෙපාර්තමේන්තුවේ නාමෙන් ආයුධ පෙන්නන්න අල්ලන් ගිය හොරුන්ගේ නාමෙන් නවතින්නයි කිව්වේ එහෙම නැති වුණොත් කුටු වෙන්න තියෙනවා